හායි කොහොමද ළමයි ඔයාලා ඔක්කොම හොඳින් ඉන්නවද? මම නම් හොඳින් ඉන්නවා. ඔන් ඉතින් අදත් vlog එකක් අරන් ආවා. උදෙන්ම නැගිට්ටා. අද නම් වෙහි ගතියට තියෙන දවසක්. ඊට පස්සේ ඉතින් උදෙන්ම කරේ වතුර එකක් බිව්වා. ගොඩක් නම් මට වතුර බොන්න බෑ. චුට්ටක් බොන්න පේනවනේ පොඩි කෝප්පයක් තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ගෙදර වැඩ කරන්න ගලින් අයියයි මායි තේ එකක් බිව්වා හදාගෙන බිස්කට් කාලා. ඊට පස්සේ ඉතින් ගෙදර වැඩ ටික ටික කරා. උදේට ඉතින් ගෙදරක තියෙන වැඩ දන්නවනේ. ගෙවල් අස් කරන්න, උයන්න, පියන්න මේ දේවල් කරලා ඉවර වෙලා අපේ ගෙදර හැමදාම උදේට බුද්ධ පූජාව තියෙනවා. ඉතින් බුද්ධ පූජාව ওই විදිහට තිබ්බා. අද මම හැදුවේ බණ්ඩක්ක කිරි දාලා සම්බොල ආයේ බිත්තර ඉතින් පිළිහුඩු වර්ග දානෙට තියන්නේ නෑනේ. ඊට පස්සේ ඉතින් මම උදේ දාන එක ওই විදිහට පූජා කරා. පූජා කරලා තමයි දවස පටන් ගන්නෙ. ওই විදිහට උදේට පහන්නේ එළිය එනකොට ගෙදරට මාර එළියයි. ඒක මාර විදිහට ලස්සනයි. කැමරාවට උනත් ඒක පේනවා කොච්චර එළියක් තියෙනවද කියලා. ඉතින් බලමු අද දවස මගේ කොහොමද ගෙවෙන්නේ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මං කරේ නාගත් එක. සාමාන්‍යයෙන් මං උදේ ගෙදර වැට ඉවරුනහම නා ගන්නවා. මොකද ඇඟට දාඩිය දානවා. එහෙම වෙනකොට ඉතින් මුළු දවසම ෆ්‍රෙෂ් එකකින් ගත කරන්න බෑනේ. ඉතින් නාපුවා මුළු දවසම ෆ්‍රෙෂ් එකකින් අපිට ගත කරන්න පුළුවන්. ඒක නිසා ඉතින් නාගෙන උදේට තියෙන ස්කින් කෙයාර් ටික කරලා චූටි මේකප් එකක් දාගන්නවා. ඉතින් ගෑනු ළමයෙක් වුණාම ලස්සනට ඉන්න ඕනේ. මම නම් කියන්නේ මේකප් එකක් ලිප්ස්ටික් එකක් චුට්ටක් ගෑවට අවුලක් නැහැ. සමහරුන් නම් ඉතින් ගෙවල් වල ඉන්නකොට ඕවා කරන්නේ නැහැ. ඕවා මොකටද කියලා හිතනවානේ. ඒ වුණාට තමන්ව ලස්සනට කණ්ණාඩියක් ඉස්සරහින් දකිනකොට තමන්ට මේක කොන්ෆිඩන්ස් එකක් එනවා. ඒක නිසා මම නම් හිතන්නේ ගෑනු ළමයෙක් වුණාම ලස්සනට ඉන්න ඕනේ. ගෑනු ළමෙක් නෙමෙයි අම්මා කෙනෙක් බිරිඳක් හැමෝම මොකද හස්බන්ඩ් ආසයි නෝනව ලස්සන දකින්න තමන්ගේ දරුවෝ ආසයි අම්මව ලස්සන දකින්න. එතකොට කාන්තාවක් වුණාම මුළු දවසම ලස්සනට ඉන්න ඕනේ. එතකොට තමයි ගෙදරට උනත් ඒක ආලෝකයක් වෙන්නේ. අපිට ලස්සනට ඉන්න ලොකු දේවල් ලොකු මිල ගණන් දීලා ගන්න බඩු එහෙම උමනා නැහැ. තියෙන පොඩි දේවල් වුණත් ලස්සනට ඉන්න පුළුවන්. මුළු දවසම ලස්සනට ඉන්න ඕනේ. ඉතින් කාන්තාවක් වුණාම මම නම් ඉතින් ඔය වගේ උදේට චුටි මේකප් එකක් දානවා, ලිප්ස්ටික් එකක් ගන්නවා. ලිප්ස්ටික් එක ගෑවෙ නැත්නම් ඉතින් පිස්සු වගේ. මං වගේම තව ළමයි ඇති ඉතින් ලිප්ස්ටික් එකට ඇබ්බැහි වෙලා ඉන්න. ඉතින් බලන්න මගේ චුටි මේකප් එක ලස්සනයිද කියලා. මම නම් ෆවුන්ඩේෂන් මුකුත් දාන්නේ අයිබ්‍රෝ එකයි, අයිලයිනරයි, ලිප්ස්ටික් එකයි විතරයි ගන්නෙ. ඒකල්ලි ඉතින් කෑවා කාලි වෙලා මිදුලට යනකොට දැක්කා ඔය තියෙන අසමුදකම් පැල වගේක් තැන් වල හැදිලා ඒවා පෑගිලා යනවනේ නිකම්ම. ඒක නිසා මට හිතුණා ඒ ටික ගලවලා එක තැනකින් හදන්න. ඔන්න මුලින්ම එක ගලවනකොට නම් කොළ ටික ගැලවිලා අතට ආවා. මුල එන්නේ නැතුව ඊට පස්සේ ඉතින් හදිස්සි නැතුව මං හිමීට පරිස්සමෙන් ටික ගලව ගත්තා. ගලවගෙන ඉවරලා අපේ ගෙදර තිබුණා පරණ අමුමිරිස් හදලා තිබුණා උරයක්. ඒ උරේ පස් ටික ওই විදිහට බුරුල් කරා. බුරුල් කරලා ඉවර වෙලා මම අර ගලව පැල ටික හිමීට ඒකේ හදාගත්තා. ඉතින් මේ දවස්වල රටට ලොකු විවසනයක් වෙලා තියෙනවා. ඒක නිසා කඳුකර පැතිවල විතරක් නෙවෙයි දැන් අපි ඉන්නේ අනුරාධපුරේ මේ වගේ පැතිවල තිබුණු වගාවලුත් ගොඩක් විනාශ වෙලා තියෙනවා. ඒක නිසා ඉස්සරහට එළවලු මිල එහෙම ගොඩක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා හැමෝටම දැන් ගෙදර ඉඩකඩ නැති වෙන්න පුළුවන් බිමක හදන්න. ඒ වුණාට මේ වගේ පැකට් වල අපිට එළවලු හදා ගන්න පුළුවන්. ඒක අපේ ගෙදර ආර්ථිකයටත් හොඳයි, අපේ සෞඛ්‍යයටත් හොඳයි. ඒ වගේ දේවල් කරන්න කියලා ඉතින් මම ඔයාලටත් යෝජනා කරනවා. මම ඉතින් ඉස්සරහට වෙන්නන්නම්කෝ මම මේ හදපු අසමුදකම් පැල ටික කොහොමද තියෙන්නේ කියලා.
ඔන්න ඉතින් හදලි වෙట్లా මම ඒකට වතුර දාගත්තා. ඊට පස්සේ මම කන්තෝරුවට ගියා. ළමයි ඔයාලා දන්නවද අපිට කන්තෝරු වල සල්ලි දැන් බැංකුව වල වගේ දාන්න පුළුවන්. මම ඒක මේ ළඟදී තමයි පටන් ගත්තේ වැඩේ කරන්න. මොකද මම සැලුන් එකෙන් සල්ලි හොයනවා. ඒ වුණාට එදිනෙදාට හොයනවා මට එදිනෙදාටම වියදම් වෙනවා. ඒක නිසා මම ඒක try කරලා බැලුවා. බලමු ඉතින් ඉස්සරහට හරියයිද කියලා. දැන් අපි බැංකු පොතක නැත්තම් කැටේක කොහොම YouTube එකෙමුත් මම වීඩියෝ ගොඩක් බලලා ගොඩක් සල්ලි එකතු කරන විදිහ try කරා. ඒ වුණාට මට ඒක විදිහක්වත් හරියන්නේ නැහැ. පොතක දාලා තිබ්බත් ඒවා ගන්නවා. කැටේක දාලා තිබ්බත් හදිස්සියක් වුණාම කපලා ගන්නවා. දැන් කන්තෝරුවට දාපුවාම අපිට උමනා වෙලාවට ගන්න බෑ මං හිතන විදියට. ඉතින් මේක හොඳ ක්‍රමයක් වෙයි. ඔයාලා try කරලා බලන්න. ඊට පස්සේ ඉතින් උදේ හොදපු රෙදි ටිකක් තිබ්බා. මම ඒ ටික නවලා දැම්මා. ඒක ටිකක් එහෙම හොදගෙන මේ හවස් වෙලා තමයි ඉතින්. ඒකල ඉතින් මගේ දවසේ වැඩ ටික නම් ඔතනින් ඉවරයි. ලොකු වැඩක් ඉතින් අද දවසට කරේ නැහැ. ඔය රැට උයලෙමි වෙලා තමයි ඉතින් රෙදි ටිකක් නැවුවේ. එංග ටිකකුත් සෝදගෙන මම ඒකල ඉතින් රැට කෑවා. අත මම යුවා අලකීරි දාලා කරවල බැඳුමක් හදලා කලවම් පලා මැල්ලුමක් ඒක කාලා ඉතින් නිදාගත්තා. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you.